ජනතාවට විදුලි ප්‍රහාරයෙන් නිසා අපි මේ පන්දම් පාත්. අපි මහත්තයා අපි ගියා මේ ටවුමට ගිහලා යන්න ගියා මේ බෙහෙත් වගේගෙන නායක ස්වාමීන් වහන්සේ. කිලියා නේද ජනතාවට විදුලියටත් බලයටපත් වෙනකොට කිව්වේ මොකක්ද? අපි රුපියල් 3000ක ඉතාමත් වේගවත් විදිහට අඩු කරනවා රුපියල් 9000ක 4000 කරනකෝ 4000ක 3000 කරනවා 3000ක 2000 කරනකෝ බුදු හත් වලාමි මේ වගේ බොරු කියලා මේ කට්ටිය රට ගත්තා. දැන් හෙට වෙනකොට හෙට එළි වෙනකොට ජනතාවට පුදුමාකාර විදිහට විදුලි බිල නගිනවා. මොකද සුළු හා මධ්‍ය ව්‍යාපාරික මේ වෙන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ලා තියෙන්නේ. මම රජයෙන් අහන්න කැමති මේ රටේ ජනතාව රටේ ව්‍යාපාරිකෝ නැගී සිටිනවට ඔබ තමුන්වල කැමති නැද්ද? මතක තියාගන්න බලය ගන්නකොට කිසිම වෙලාවක කිව්වේ නෑ අපි මේවා වැඩි කරනවා, අපි මේවා පුළුවන් තරම් සහන දෙන්න, අපි පුළුවන් තරම් නගලා ජනතාවට අඩුම ගානේ ජනතාවට සහනයක්වත් දුන්නාද? මේ රටේ ගොවි ජනතාවත් අතරමං කරලා තියෙන්නේ. විදුලි බිල නගිනවා කියන්නේ ගොවි ජනතාවට සහ ඒ වගේම ව්‍යාපාර ප්‍රජාවට සම්පූර්ණ අසරණ කළ ඉවරයි. ඒ වගේම සුළු හා මධ්‍ය ව්‍යාපාර පමණක් නෙමෙයි මාළු කර්මාන්තය, ඒ වගේම බෝට්ටු කර්මාන්තය, ඒ වගේම ගොවි ජනතාව ට්‍රැක්ටර් කර්මාන්තය, ත්‍රිවිධ රථ මේ සෑම සියලු දෙනාටම මේක බලපානවා. මොකද ඒ අයත් යම් විදිහකට කීයක් හරි හම්බ කරලා විදුලි බිල ගෙවන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? මහා දැවැන්ත විදුලි බිලක් එනවා. මේ 180ට වඩා වැඩි වෙන සෑම එකටම 100ට බර ගාණක් වැඩි වෙනවා. රට හදන්නට මේගොල්ලන්ට බෑ. මේගොල්ලන් හැම වෙලාවම කයියේ නායකයෝ පමණයි. පාර්ලිමේන්තුවේ මල් කැකුළු 159ක් කැවලා තිනා බොහෝම ලස්සනට මල් කැකුළු ටික කියන්නේ මොකක්ද? අපි අහගෙනමු. ලයිව් බිල නැගුවට පස්සේ අලි මිනිස් ගැටුම් ආපස්සට වැඩි වෙනවා. ගොවි ජනතාවට ගොවියන්ගේ නිෂ්පාදනය ආරක්ෂා කරගන්න විදියක් නැහැ. සත්තුන්ගෙන් දැන් මේ 159 මේ සත්තු ටික ගොවියොත් කරනවා, ජනතාවත් කරනවා, ඔක්කොම කරනවා. පුළුවන් තරම් නග්ගපල්ලා දැන් මේ ඡන්දේ දීපු අයට දැන් සැපද කියලා මම අහන්න කැමතියි. මේවා තමයි මරුබඩු දිත්තා ව්‍යසනයේට පත්තික් ජනතාවටත් සහනය සලසන්න බැරි වත්මන් රජය තව මොනවා කරයිද?